ගමකින් ඈත තියෙන නිස්කලංක කැලෑවක හිටියා හරිම ඥානවන්ත කරුණාවන්ත ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මේ ලෝකේ දේවල් අතහැරලා පුංචි ගල් ගුහාවක හරිම සාමකාමීව ජීවත් වුණා. දවස පුරාම භාවනා කරමින් හැම කෙනෙකුටම උදව් කරමින් උන්වහන්සේ ජීවිතය ගෙවුවා. එක හැන්දෑවක මේ ස්වාමින් වහන්සේ ගුහාව ළඟ ඉඳගෙන ඉද්දී පුංචි මීයේ කවුඩෙක්ගේ හොටින් වැටලා ළඟට ආවා. මීයාට හොඳටම තුවාල වෙලා බයින් වෙවුලනවා. ඉතින් මේ හාමුදුරුවෝ හරිම සෙනෙහසෙන් ඌව උස්සලා ගුහාව ඇතුළට අරගෙන ගිහින් පොඩි හාල්ලට ටිකක් කන්න දුන්නා. එදා ඉඳන් මේ පුංචි මීයා හාමුදුරුවන් එක්ක ගුහාවේ ජීවත් වෙන්න පටන් ගත්තා. හාමුදුරුවෝ හැමදාම ඌට කන්න දුන්නා. හිමීට හිමීට මේ පුංචි මීයා ලොකු වෙලා හොඳටම තර වුණා. එක දවසක් කැලෑවේ හිටිය බලලේ ගුහාව ළඟ හිටිය මේ මහත මීයා දැකලා ඌ පස්සෙන් පන්නන්න පටන් ගත්තා. බය වෙච්ච මීයා දුවලා ඇවිත් හාමුදුරුවන්ගේ සිවුර පිටිපස්සේ හැංගිලා ජීවිතේ බේරගන්න කියලා ඇවිටිලි කළා. ඉතින් ඒ මොහොතේ හාමුදුරුවෝ බලලව එළෙව්වා. ඒත් මීයාගේ ඇස්වල තිබුණු බය දැකලා උන්වහන්සේට ගැඹුරු කරුණාවක් දැනුණා. මේ බලලා ආයෙත් ඇවිත් මේ මීයාට පහර දෙන්න පුළුවන්. හැම වෙලෙම මට ඌව ආරක්ෂා කරන්න බැරි වෙයි කියලා මේ ස්වාමින් වහන්සේට හිතුණා. ඉතින් මේ ස්වාමින් වහන්සේ තමන්ගේ ආධ්‍යාත්මික බලය පාවිච්චි කරලා ඒ මීයාව බලලෙක් බවට පත් කළා. දැන් ඌට ආයෙත් බලලුන්ට බය වෙන්න ඕනුනේ නැහැ. බලලෙක් වුණාට පස්සේ මීයා නිර්භීතව කැලේ ඇවිදින්න පටන් ගත්තා. ඌ හරිම සතුටින් හිටියේ. ටික කාලයක් හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා. ඒත් එක දවසක් බල්ලෙක් මේ බලලව දැකලා ඌව පන්නන්න පටන් ගත්තා. ආයෙත් වතාවක් බලලා දුවගෙන ඇවිත් හාමුදුරුවන්ගේ පිටිපස්සේ හැංගිලා බේරගන්න කියලා බැගෑපත් වුණා. ජීවිතේට තවමත් අනුතරක් තියෙනවා කියලා දැකලා හාමුදුරුවෝ ඒ බලලව බල්ලෙක් බවට පත් කළා. දැන් බල්ලෙක් වුණාට පස්සේ මීයා ආයෙත් කැලෑවේ බය නැතුව ඇවිදින්න ගත්තා. හැම දෙයක්ම හොඳින් තිබුණා. හැබැයි එක දවසක් ව්‍යාග්‍රයෙක් මේ බල්ලව දැකලා පන්නන්න පටන් ගත්තා. බල්ලා ජීවිතේ බේරගන්න දුවලා බයෙන් වෙවුලමින් ගුහාවට ආවා. බල්ලගේ බැගෑපත් වීම දැකලා හාමුදුරුවෝ ආයෙත් කරුණාවෙන් ඒ බල්ලව දැවැන්ත ව්‍යාග්‍රයෙක් බවට පත් කළා. දැන් ව්‍යාග්‍රයෙක් වුණ මීයා කැලෑවේ රජ්ජුරුවෝ වගේ නිදහසේ ඇවිදින්න පටන් ගත්තා. අනිත් හැම සතෙක්ම ඌට බය වෙලා ඌව දැක්කේ ගමන් දුවන්න පටන් ගත්තා. දවසක් මේ ව්‍යාග්‍රයා කැලෑවිද්දි දඩයන්කරුවෙක් එකපාරටම එතනට ආවා. වෙඩි ශබ්දයට බය වෙච්ච ව්‍යාග්‍රයා දුවලා ඇවිත් හාමුදුරුවන්ගේ පිටිපස්සේ හැංගිලා අඬන්න පටන් ගත්තා. අනේ කරුණා කරලා මාව මේ දඩයක්කරුවගෙන් බේරගන්න. නැත්තම් ඌ මාව මරයි. හාමුදුරුවෝ ආයෙත් අනුකම්පා කළා තමන්ගේ මන්ත්‍රය පාවිච්චි කරලා ව්‍යාග්‍රයාව මිනිසෙක් බවට පත් කළා. දැන් මිනිසෙක් වුණාට පස්සේ මීයා හරිම සතුටින් හිටියා. ඌට ලොකු නිදහසක් දැනුණා. ඌ ළඟ තියෙන ගමකට ගිහින් මිනිස්සු අතරේ ජීවත් වෙන්න පටන් ගත්තා. කාලයත් එක්කම ඌට හිතුණා විවාහ වෙලා සාමකාමී පෞල් ජීවිතයක් පටන් ගන්න. ඒත් එක සිතුවිල්ල ඌට කරදර කරන්න පටන් ගත්තා. ඌ හිතුවා මම කලින් මීයෙක්. ඒක දන්නේ අර හාමුදුරුවෝ විතරයි. හැබැයි දවසක හාමුදුරුවෝ කාට හරි කිව්වොත් මම මීයෙක් කියලා. එතකොට හැමෝම මට විහිළු කරයි. සහ මිනිස්සු මට ගරු කරන එක නවත්තයි. ඒ බය භයානක අදහසක් බවට පෙරළුණා. ඌ හිතුවා ඇයි මම හාමුදුරුවන්ව මරන්නේ නැත්තේ? එතකොට මගේ රහස කවදාවත් එළි වෙන්නේ නැහනේ. ඔන්න ඔය දුෂ්ට සිතුවිල්ල හිතේ තියාගෙන පිහියක් අරගෙන ඌ හාමුදුරුවන්ව මරණ අදහසින් ගුහාවට ගියා. ඒත් ඌ ගුහාවට ඇතුළු වෙච්ච ගමන්ම ඥානවන්ත හාමුදුරුවෝ ඌව දැකලා ඌගේ නපුරු අදහස තේරුම් ගත්තා. අර මිනිස්සයා හාමුදුරුවන් ළඟට එන්න කලින් හාමුදුරුවෝ තමන්ගේ මන්ත්‍රය ජප කරලා ඌව ආයෙත් පුංචි මීයෙක් බවට පත් කළා. මීයෙක් බවට පත් වුණාට පස්සේ ඒ පුංචි සතා බයෙන් කීක් ගගා ගුහාවෙන් දුවලා ගිහින් ගුහාවට ආයෙත් කවදාවත් ආවේ නැහැ. අපි මේ කතාව අපේ ජීවිතයට සම්බන්ධ කළොත් අපිට වැදගත් ගැඹුරු පණිවිඩයක් මතක් කරලා දෙනවා. ඒ තමයි අපි සිතුවිලි පාලනය කරන්න ඉගෙන ගන්නේ නැත්නම් ඒ සිතුවිලි අපේ ජීවිතය පාලනය කරන්න පටන් ගන්නවා කියන එක. මියට හැමදේම ලැබුණා. ශක්තිය, ගෞරවය, අන්තිමට මිනිස් ජීවිතය පවා. හැබැයි එකම දුෂ්ට සිතුවිල්ල ඌගේ පිරිහීමට හේතු වුණා. අපේ ජීවිතවලත් වෙන්නේ එහෙමයි. ඊර්ෂ්‍යාව, බිය හෝ කෝපය වගේ පොඩි ඍණාත්මක සිතුවිල්ල පාලනය නොකළ හිමින් ඒ සිතුවිලි ශක්තිමත් වෙනවා. ඒක අපි ලෝකයේ දකින්න විදිහේ හැඩගස්සන්න පටන් ගන්නවා. ඊට පස්සේ තීරණ බවට පත් වෙනවා. අන්තිමට ක්‍රියා බවට පත් වෙනවා. අපේ අනාගතය තීරණය කරන්නේ ඒ ක්‍රියා තමයි. අද ලෝකේ හැමෝටම වඩා හොඳ වෙන්න ඕනේ කියලා නිතරම පීඩනයක් තියෙන තැන, මිනිසු නිතරම සංසන්දනය කරන, විනිශ්චය කරන, තරඟ කරන තැන ඊර්ෂ්‍යාව, බිය වගේ හැඟීම් ලේසියෙම ඇති වෙනවා. අපේ මනස වෙන කවදාවත් නැති තරම් ව්‍යාකූලයි. අපි වටේටම තියෙන අවධානය වෙනතකට යොමු කරන දේවල්, සමාජ මාධ්‍ය, අනවශ්‍ය අදහස් සහ ඍණාත්මක දේවල් ගොඩකින් අපි වට වෙලා ඉන්නේ. ඒ නිසායි දැන් වෙන කවරදාටත් වඩා අපි අපේ සිතුවිලි ගැන දැනුවත් වෙන්න ඕන. හැම විශාල සාර්ථකත්වයක්ම හෝ හැම විශාල අසාර්ථකත්වයක්ම මුලින්ම පටන් ගන්නේ මනසෙන්. ඔයාට පුළුවන් නම් ඔයාගේ මනස පාලනය කරගන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ අනාගතය හැඩගස්ව ගන්න.
හැබැයි ඔයා ඔයාගේ සිතුවිලි අතපසු කළොත් එකම එක සිතුවිල්ලකට උනා ඔයා හදපු හැමදේම විනාශ කරන්න පුළුවන්. නැවතත් හමු වෙමු මෙවැනි ලස්සන කතාවක් සමගින්. ඔබට ජයග්‍රාහී දවසක් වේවා.